ජනාධිපති අනුර දිසානායක මහතා හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දිනේ පැවැත්වී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්ව තිබේ. බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මත්පැන් හා දුම්කොළ කර්මාන්තයේදී විධිමත් නියාමනය කිරීමක්, රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම, නීති අනුකූල ආදායම් උත්පාදනය සහ පහසුකම් සැපයීම, නීති රීති රෙගුලාසි වලට අනුකූලව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරාකාර ඖෂධ සහ මනෝවර්ධන ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවලියක් ප්‍රමිතියෙන් තොර මත්ද්‍රව්‍ය භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම, සාතික කිරීම හා ආර්ථික වර්ධනය සඳහා සහාය වීම සහ රට තුළ මත්පැන් සහ අනුමත මද්‍යසාර කාර්යක්ෂමතාව සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු තිබේ.